තරණාගත වගේ කොස්දන්ස සම්මුලා ජාතකය ඔන්න ඉතින් අපි වෙසක් දවසේ උදෙන්ම දවස පටන් ගත්ත කැඳ දන්සලකින්. ඊට පස්සේ අපට හම්බ වුණේ පාන් දන්සලක්. සීනි සම්බල් එක්ක පාන්. මේ අපිට මගදී හම්බ වුණ පෙරහැරක්. අද අපි කොළඹින් ටිකක් ඈතට යනවා. මේ තමයි අපේ වෙසක් රෝන්දේ. අද අපි දෙන්න විතරක් නෙවෙයි යන්නේ. අපේ යාළුවොත් සෙට් වුණා අපිත් එක්ක. ඉතින් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලම මේ වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. අපිට ඊළඟට හම්බ වුණේ කොස් දන්සලක්. සැර ලුණු මිරිසකුත් එක්ක. දැන් නම් අපි ඉන්නේ කළුතර. වෙසක් එකට කොළඹ රෝන්ද ගහන්න කලින් අපි ආව කළුතර බෝධිය වැඳලා යන්න. මල් පොකුරක් එහෙම අරගෙන බැති සිතින් කළුතර බෝධිය වඳින්න තමයි අපි මේ යන්නේ. වෙසක් දවස නිසා ගොඩක් සෙනග නම් ඉන්නවා. ටිකක් විතර આવුවත් සැර වැඩි හැබැයි. අපි ඇතුළට එනකොට හොඳටම අවුව. හැබැයි අපි ඇවිත් විනාඩි 5ක් විතර යනකොට ලොකු ඇස්සක් පටන් ගත්තා. හැබැයි ඒ ඇස්සත් වැඩි වෙලාවක් තිබ්බ නෑ. විනාඩි 5කින් 10කින් විතර හයියෙන් වැහලා නතර වුණා. ඒ නිසා රස්නේ නම් ටිකක් අඩු වුණා. ඔන්නෝම කළුතර බෝධියත් වැඳලා කළුතර පව් කරගෙන අපි මේ යන්නේ අලුත්ගම පැත්තට. අපි අලුත්ගම පැත්තට ආවේ කන්ද විහාරයට යන්න. කන්ද විහාරයට මේන් රෝඩ් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර ඇතුළට යන්න ඕනි. එහෙනම් අපි යමු කන්ද විහාර වැඳගෙන එන්න. ඊට කලින් අපිට මෙතනදී හම්බ වුණා හකුරු එක්ක බෙලිමල් දන්සලක්. ඒ නිසා අපි බෙලිමල් එකක් බීලම යන්නයි හදන්නේ. අපි ආව වෙලාව හැටියට මාර අවුවක් තිබ්බේ. බිම අඩියක් තියන්න බෑ කකුල් පිච්චෙනවා. තරණාගත වගේ කන්ද විහාරෙත් වැඳලා ඉවර වෙලා අපි ආයෙම කොළඹ පැත්තට තමයි ආවේ. එනකොට අපිට කොමඩු දන්සලක් හම්බ වුණා. මේ වගේ රස්නේ වෙලාවට නම් මේක මරු දන්සලක් හැබැයි. ඊට පස්සේ නම් කොළඹට කිට්ටු වෙනකල්ම අපිට වෙන දන්සලක් සෙට් උනේ නැහැ. ඔහොම එද්දි හම්බ වුණා අයිස්ක්‍රීම් දන්සලක්. මේ දන්සලේ නම් ටිකක් පොලිමේ ඉඳලා තමයි කන්න උනේ. අනිත් හැම දන්සලකින්ම අපි බයික් වලින් එන ගමන්මයි තිබ්බ දේවල් ගත්තේ. අනික ගොඩක් දිග පොලින් තිබ්බ දන්සල් වලට නම් ගියේ නෑ. ඊට පස්සේ තඹපු කඩල දන්සලක් හම්බ වුණා. මේ ආයෙමත් කොස් දන්සලක් ඉතින්. මේක නම් ෆලූඩා එකක්. අයිස්ක්‍රීම් එහෙම දාලා ඊට පස්සේ ආයෙත් බීම දන්සලක්මයි. මේක නම් සව්. මේක නම් හරි රසයි. ආයෙත් මාරි බිස්කට් එක බීම. රෑත් හම්බ වුණා කොස් දන්සලක්. දැන් අපි ඉන්නේ තලවතුගොඩ තොරණ බලන්න ඇවිල්ලා. උදේ ඉඳලා කොළඹින් පිට රෝන්ද ගහපු අපි දැන් ආයෙමත් ඉන්නේ කොළඹ ඔන්න. පටිගත කිරීම හා සංස්කරණය කළුපුවිල පාසල් මාවතේ පද්මසිරි ඩිජිටල් ශබ්දාගාරයේදී ප්‍රවීණ තාක්ෂණවේදී ප්‍රයන්ත පුෂ්පකුමාර පද්‍ය හා විරිදු ගායන ගුවන්විදුලි ශිල්පිනී තලවතුගොඩ තොරණත් බලාගෙනම අපි ආවේ බත්තර මුල්ලේ රොබර්ට් ගුණවර්ධන මාවතේ ආමි කැම්ප් වලින් ගහලා තියෙන වෙසක් කූරු ටික බලන්න.
විතාට වසරක් තිබුණා. විතාට වසරක් ඔන්න ඉතින් වෙසක් දවසේ රෝන්ද මෙන්න මේ විදිහට ඉවර වෙනවා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. බායි.